से ना चलोगे मेरे साथ पुलिस स्टेशन. ඉතින් අද අපි කතා කරන අන්දාදුන් කියන ෆිල්ම් එක පටන් ගන්නේ ඉන්දියාවේ පුනේ නගරේ ඉන්න ගොවියෙක් එයාට වද දෙන්න හාවෙක්ව පන්නගෙන යන සීන් එකකින්. කොහොම හරි මේ ගොවිය හාවගේ පස්සෙන් ගිහින් ගිනි බටෙන් එයාට එම් කරනවත් එක්ක ඊළඟට අපිට ඒක පත්තු කරන ලොකු සද්දයක් ඇහෙනවා. ඒත් එක්ක මාරු වෙන ඊළඟ සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් පුනේ වල ඉන්න දක්ෂ විදිහට පියානෝ වාදනය කරන කෙනෙක්. ඉතින් මේ ඇස් දෙකම පේන්නේ නැති පියානෝ වාදකයාගේ නම ආකාශ් වෙනවා සහ තනියම ජීවත් වෙන ගමන් එදිනෙදා වැඩ හැම දෙයක්මත් එයා තනියෙන් තමයි කරගන්නේ. මෙහෙම කාලය ගෙවෙද්දී ආකාශ්ට ලොකු හිසරදයක් වෙලා ඉන්න අසල්වැසි ළමයෙක් ඉන්නවා. මොකද මේ ළමයා එක දේවල් කරලා කොහොම හරි ආකාශ අන්දයි වගේ රඟපානවා කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා වුණත් කවදාවත් එයාට ඒකෙන් සාර්ථක වෙන්න ලැබිලා නැහැ. එක උදේක මේ ළමයාගේ වදයක් ඉවසලා ඊළඟට ආකාශ සංගීත බඩු තියෙන කඩේකට ගියාට පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙනවා තව මාසයකින් එයා ලන්ඩන් වල තියෙන ප්‍රසිද්ධ පබ් එකක සංගීත වාදනය කරන්න යන්න තමයි ඉන්නේ කියලා. ඉතින් මේක දැනගත්තම මේ ෂොප් එකේ අයිතිකාරයාත් ආකාශ ගැන ගොඩක් සතුටු වෙනවා. අන්ධ වුණත් ඒකට යටත් නොවි ආකාශ තමන්ගේ ජීවිතය ගත කරන විදිහ දැක්කම. ඊළඟ සීන් එකෙන් ඉස්සර ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙක් වුණ මේ ඉන්න ප්‍රමෝද් සිංහයි සහ එයාගේ තරුණ බිරිඳ සිමීව අපිට බලා ගන්න ලැබෙනවා වගේම මෙයාලගේ වයස් පරතරය ගැන එක විවේචන ලැබුණත් මේ දෙන්න නම් සතුටින් කාලය ගත කරනවා. හැබැයි සතුටින් කිව්වට මෙතන සතුටින් ඉන්න එකම කෙනා වුණ ප්‍රමෝද්ට එයාගේ කලින් විවාහයේ දුව වුණ දානි එක්කත් ගොඩක් ළඟ සම්බන්ධයක් තියෙනවා සහ එයාලා එක ගෙදරක ජීවත් නොවුණත් දානි ප්‍රමෝද්ගේ ගෙදරට විටින් විට ඇවිල්ලා යන්නත් හුරු වෙලා තමයි ඉන්නේ. එක දවල් වරුවක පාරේ යන ආකාශ්ව ස්කූටර් එකකට ටිකක් හැප්පෙනවත් එක්ක මේක ඩ්‍රයිව් කරන සොෆී කියන ගැහැණු ළමයාට ආකාශ්ගේ තත්ත්වය දැකලා ලොකු අනුකම්පාවක් දැනෙනවා වගේම ඊළඟට එයා ආකාශ්ව රෙස්ටොරන්ට් එකකට එක්කගෙන ගිහින් දවල් කෑමත් අරගෙන දෙනවා එයාගෙන් සමාව ගැනීමක් විදිහට. ඉතින් එයාලා ටිකක් කතා කර ඉද්දී ආකාශ් පියානෝ වාදකයෙක් කියලා දැනගන්න සොෆී පස්සේ එයාගේ තාත්තගේ රෙස්ටොරන්ට් එකේ පියානෝ වාදනය කරන්නත් එයාට අවස්ථාවක් හදලා දෙනවා. මේකෙන් පස්සේ එදා හවස ගෙදර එන ආකාශ් එයාගේ කණ්ණාඩි දෙක ගලවනවා වගේම මෙතනදී තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ ආකාශ් කියන්නේ ඇත්තටම අන්ධ කෙනෙක් නෙමෙයි කියලාත් එහෙම බොරුවට රඟපාන්නේ එයාගේ ඇත්තම නිර්මාණශීලී බව පෙන්වන්න සහ හැමෝගේම අවධානයට ලක් වෙන්න කියලා. එයාට අනුව මෙහෙම අන්ධ වෙලා ඉද්දී එයාට සංගීතයට හොඳට අවධානය දීලා ඒක රස විඳින්නත් අනිත් අයට දනවන්නත් පුළුවන් හැකියාවක් ලැබෙන නිසාම ආකාශ් ගොඩ කාලයක් මේ වගේ අන්ධ විදිහට ඉඳලා දක්ෂ පියානෝ වාදකයෙක් විදිහට එයාගේ වෘත්තිය හදාගෙන තියෙනවා. ඊළඟ දවසේ ආයමත් ආකාශ් සොෆීගේ තාත්තගේ රෙස්ටොරන්ට් එකට ගිහින් පියානෝව වාදනය කරද්දී හැමදාමත් වගේ එතන හැමෝම ආකාශ්ගේ පියානෝ වාදනයට කැමති වෙනවා. විශේෂයෙන්ම එයා අන්ධ වෙලත් මෙහෙම හැකියාවක් තියෙන නිසා. ඉතින් වැඩි වෙලා නොයා අහම්බෙන් වගේ එතනට එන ප්‍රමෝදුත් මේක ගොඩක් රස විඳිනවා විතරක් නෙමෙයි මේ වෙලාවේ එයාගේ සිමීගේ 3 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් පියානෝව වාදනය කරන්නත් එයා ආකාශ්ට ආරාධනා කරනවා සිමීව පුදුම කරන්න හිතාගෙන. ඊළඟට ඒකට ආකාශයුත් එකඟ වුණාට පස්සේ ප්‍රමෝත්ත මේ සංවත්සරය සර්ප්‍රයිස් එකක් කරන්න ඕන නිසා එයා තමන්ට හදිස්සි වැඩකට ටවුන් එකෙන් එළියට යන්න වෙනවා කියලා සිමීට කියනවත් එක්ක මේ දවසෙත් එළියට යන එක ගැන සිමී නම් මුලින් තරහ ගත්තාත් පස්සේ එයා තේරුම් ගන්නවා එයාගේ සැමියාගේ කාර්යබහුලත්වය ගැන. මේ අතරේ වැඩ ඇරිලා ගෙදර එද්දී සොෆීට ආකාශ්ගේ ගෙදරට යන්න සිද්ධ වෙනවා ලොකු වැස්සක් කඩන් වැටෙනවත් එක්ක එයාගේ ස්කූටර් එකේ යන ගමන අමාරු වෙන නිසා. මේකෙන් පස්සේ සොෆී එයාගේ තෙත ඇඳුම් මාරු කරද්දී ආකාශ අන්ධ රංගපෑම දිගටම කරගෙන ගිහින් ඒක දකින්නේ නැහැ වගේ තමයි මෙතනදී හැසිරෙන්න ගන්නේ. You know, eyes are very normal. I mean, तुम बिल्कुल नहीं देख सकते. ऐसा नहीं है. अंधेरे उजाले का सेंस है मुझे. इसका टाइम बताऊं? अच्छा लगता है अभी 5:30 बजे. දවස් කිහිපයක් මේ දෙන්න එකට කාලය ගත කරද්දී දෙන්නට දෙන්න ගැනම විශේෂ හැඟීමක් දැනෙන්න අරගෙන අන්තිමට එයාලා ආදරය කරන්නත් ගන්නව වගේම සමහර දවස් සොෆී ආකාශ එක්කම එකට ගත කරන්නත් හුරු වෙනවා. ඊළඟ සීන් එකෙන් ආකාශ් තමන්ට කියපු දවසේ ප්‍රමෝද්ගේ ගෙදරට ගියාට පස්සේ සිමී එතනදී ප්‍රමෝද් නැති නිසා ආකාශ්ට ආපහු යන්න කියලා කිව්වත් මේ ඉන්න සිමී තවම සර්ප්‍රයිස් එක ගැන දන්නේ නැතුව ඇති කියලා හිතන ආකාශ් उन्होंने तो एडवांस भी दिया है. आपको सरप्राइज देना है ना वो. मैं बताना नहीं चाहता था पर आप उनको कॉल कीजिए. अरे शायद वो आ गए. එයාලගේ අපාර්ට්මන්ට් එක ළඟ අසල් වැසියෙක් මේ දිහා බලන් ඉන්න නිසා අන්තිමට සිමී ආකාශ්ව ගෙදර ඇතුළට ගන්නවා.
ඉතින් වැඩිවෙලා නොයාම වැඩ පටන් ගන්න ආකාශ් තමන්ගේ සංගීතය රසවිඳින ගමන් මේ පියානෝ එක වාදනය කරන්න ගන්නවා වුණත් එයාගේ සතුටට නම් වැඩි ආයුෂ තියෙන්නේ නැහැ. මොකද ඊළඟට ආකාශ් දකින්නේ පැත්තකින් ප්‍රමෝද්ගේ සිරුර බිම වැටිලා තියෙනවා කියලා. ඉතින් මේ දෙයින් ආකාශ් ෂොක් වුණත් එයා එක පෙන්වන්නේ නැතුව දිගටම පියානෝ එක වාදනය කරද්දී ආකාශ්ගේ ඇස් පේන්නේ නැති නිසා සිමීත් ප්‍රමෝද්ව තවම හංගන්නේ නැතුව මේ සංගීතයේ රස විඳින්න ගන්නවා. ටික වෙලාවකින් දැකපු දේ තහවුරු කරගන්න ආකාශ් වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා කිව්වට පස්සේ සිමී එයාව ඒ පැත්තට එක්කගෙන යද්දී ආකාශ් බිම වැටිලා ඉන්න ප්‍රමෝද්ව සම්පූර්ණයෙන්ම බලා ගන්නවා සහ ඊළඟට වොෂ්රූම් එකට ගිය ගමන් ඒක ඇතුළේ හැංගිලා ඉන්න පිරිමි කෙනෙක්ව දැක්කත් ආකාශ් මේ කෙනා ඉස්සරහම Tamanගේ වැඩේ කරගන්නවා එයාව නොදැක්ක වගේ ඉන්න ගමන්. පස්සේ කලබල වුණ බවක් පෙන්වන්නේ නැතුව ආකාශ ආපහු පියානෝ එක වාදනය කරන්න ගද්දී කලින් සිදුවීමකින් අපිට බලා ගන්න පුළුවන් සිමී සහ මේ පිරිමි කෙනා අනියම් සම්බන්ධයක් පවත්වගෙන යද්දී ප්‍රමෝද්ට එයාලව අහුවෙලා තියෙනවා කියලාත් අන්තිමට මේකෙන් කලබල වුණ නිසා මේ දෙන්න එකතු වෙලා ප්‍රමෝද්ව ඉවරයක් කරලා දැම්මා කියලාත්. ඉතින් දැන් ආකාශ් දිගටම පියානෝ එක වාදනය කරන අතරේ මේ දෙන්න එකතු වෙලා ගෙදර සුද්ධ කරලා ප්‍රමෝද්ව සූට්කේස් එකකට දානවා කියලා දකින ආකාශ් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වුණ දේ කිසිම ඉඟියක්වත් Tamanට දැනුනේ නැහැ වගේ රඟපාන්න. මේකෙන් පස්සේ බොරුවට ප්‍රමෝද් ගෙදරාව වගේ ඒ දෙන්න රඟපානවත් එක්කම ඊළඟට කාලේ නාස්ති නොකර එයාලට සමුදීලා ආකාශ් ආපහු ගෙදර යනවා කියලා එතනින් ගියාත් පස්සේ එළිය වාඩි වෙලා ඉන්න ආකාශ්ට Taman දැකපු දේ ගැන අදහ ගන්නවත් බැරි වෙලා තමයි ඉන්නේ. ඉතින් ඊළඟට මොකද කරන්න ඕනේ කියලා හිතන ගමන් ඉද්දී ආකාශ්ට ශාකු කියලා ටිකට් විකුණන ගැහැණු කෙනෙක්ව හම්බ වෙනවා සහ ශාකු ආකාශ්ට ගෙදර යන්න උදව් කරන්නම් කියලා 3 wheel එකක යන මුරලි කියලා කෙනෙක්ව එයාට හඳුන්වලා දෙනවා. ආකාශ්ගේ අදහසට අනුව ඊළඟට මුරලි පොලිස් ස්ටේෂන් එකට එයාව එක්කගෙන ගියාට පස්සේ දැන් ආකාශ් මේ දැක්ක හැමදේම පොලිසියට කියන්න හදන මොහොතේම එයා දකිනවා මෙතන ඉන්න ප්‍රධාන පොලිස් ඔෆිසර් වෙන මනෝහර් තමයි කලින් Taman ප්‍රමෝද්ගේ ඇපාර්ට්මන්ට් එකේ දැක්කේ කියලා. ඉතින් මේකත් එක්ක ගොඩක් බය වෙන ආකාශ් Taman කියන්න ගිය වචන ගිලගෙන අන්තිමට කියන්නේ එයා ආවේ Tamanගේ පූස අතුරුදන් වෙලා ඒක ගැන පැමිණිල්ලක් දාන්න කියලා. ඒ වගේම ආකාශ්ව දැක්ක තප්පරේම එයාව අඳුරගත්ත මනෝහරුත් මෙයාගේ කතාව ඇත්තද කියලා බලන්න ආකාශ්ගේ ගෙදර යනවා විතරක් නෙමෙයි එයා ඊළඟට උත්සාහ කරනවා ආකාශ ඇත්තටම අන්ධද නැද්ද කියලාත් ප්‍රමෝද්ගේ අතුරුදන් වීම ගැන මොනවා හරි දන්නවද කියලාත් පරීක්ෂා කරලා බලන්න. එක වෙලාවකදී එයා ආකාශ් දිහාවට පිහියක් විසි කරද්දී ආකාශ්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න නිසා ඊළඟට මනෝහර් මෙතනින් ගියාට පස්සේ ආකාශ් ඊළඟට රෙස්ටොරන්ට් එකට ගිහින් සාමාන්‍ය විදිහට එයාගේ වැඩේ කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. මෙහෙම ඉන්න අතරේ ඒ රෙස්ටොරන්ට් එකට එන සිමීත් සාමාන්‍ය විදිහට හැසිරෙන ගමන් එයාගේ සැමියා වැඩකට වෙන නගරයකට ගිහින් කියලා හැමෝටම දැනගන්න සලස්වනවා. ඊළඟ දවසේ උදේම ප්‍රමෝද්ගේ මරණය නිවුස් වලින් කියන්න ගන්නවා වගේම මේක නම් මංකොල්ල කෑමක් වුණ විදිහට පේන්න තියෙන්නේ මොකද එයාගේ කාර් එක පාලමක් ළඟ හම්බ වෙලා තියෙන නිසා සහ ප්‍රමෝද්ගේ ඔරලෝසුව සහ තවත් රත්තරන් බඩු කිහිපයකුත් අතුරුදන් වෙලා තියෙන නිසා. ඉතින් මේ ගැන විමර්ශනය කරන්න මනෝහර්ම තමයි මේ කේස් එක බාරගන්නේ. එතකොට කාටවත් මේ ගැන සැකයක් නොදැනෙන්න දේවල් ලෑස්ති කරන්න පුළුවන් වෙන නිසා. පොලිසියේදී ප්‍රමෝද්ගේ දුව සහ සිමීත් එක්ක ආකාශ්වත් පොලිසියට ගෙන්නගෙන ප්‍රශ්න කරනවා වගේම ප්‍රමෝද්ගේ දුව මේ වෙලාවේ සිමීට එයාගේ දුක කියන්න ගන්නේ මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ සිමී කියලා කිසිම අදහසක් නැතුවයි. ඉතින් මේ ඉන්න ආකාශුත් ඇත්ත කියන එකෙන් වැළකීලා ඉන්න තීරණය කරනවා මොකද ප්‍රමෝද්ට උන දේම Tamanටත් වෙයි කියලා එයාට බයක් තියෙන නිසා. ඊළඟ සීන් එකෙන් ප්‍රමෝද්ගේ අවමංගල්‍ය උත්සවය දවසේ මේ ඉන්න වයසක සිමීගේ අසල්වැසියා කලින් දවසේ ප්‍රමෝද්ගේ ඇපාර්ට්මන්ට් එකට ආපු ආකාශ් මෙතනත් ඉන්නවා කියලා අඳුනගෙන ඊළඟට පොලිසියට කියනවා Tamanට ප්‍රමෝද්ට උන දේ ගැන සැකයක් තියෙන නිසා ඒ ගැන කට උත්තරයක් දෙන්න ඕනේ කියලා. ඉතින් මේ දේ ගැන මනෝහර්ගෙන් දැනගන්න සිමී මෙයා ඉස්සරහට එයාලට කරදරයක් වෙයි කියලා හිතුවට පස්සේ හවස් වෙලාවක එයා තනි වෙලා ඉන්න වෙලාවක් බලලා මේ ගැහණු කෙනාව බැල්කනි එකෙන් තල්ලු කරලා ඉවරයක් කරලා හැබැයි ආකාශ්ගේ අවාසනාවකට මේ වෙලාවෙම එයාත් මෙතනට එනවා සහ ඊළඟට දෙවනි වතාවටත් එයාට මේ කිසිම දෙයක් නොදැක්ක වගේ තමයි රඟපාන්න සිද්ධ වෙන්නේ. ආපහු ගෙදරාවට පස්සේ මේ දේ දුරදිග ගියා වැඩි කියලා හොඳින්ම තේරුම් ගත්ත ආකාශ් හැමදේම සොෆීට කියන්න හිතලා එයාට ගෙදරට එන්න කියලා කියනවා සහ එයා Taman නන්දයි කියලා රංගපෑමක් කරේ කියලාත් සොෆීට කියන්න උත්සාහ කරන අතරේ ආකාශ් දන්නේ නැහැ එයාට හැම වෙලේම කරදර කරන ළමයා මේ හැමදේම රහසින් රෙකෝඩ් කරන ගමන් තමයි ඉන්නේ කියලා.
ටික වෙලාවකින් සොෆීට කලින් මේ ගෙදරට සිමියනවා වගේම පේන විදිහට ප්‍රමෝද්ගේ අවමංගල්‍ය උත්සවේ රසකැවිලිත් අරන් තමයි එයා ඇවිත්තින්නේ. ඊළඟට ආකාශ් මෙයාවත් ගෙදර වාඩි කරවලා කෝපියකුත් හදන්නෙන අතරේ සිමී බොරු හොල්මන් වෙස්මූණක් කරන් ආකාශ්ව බය කරලා එයා ඇත්තටම අන්දද නැද්ද කියලා දැනගන්න උත්සාහ කරනවා වුණත් ආකාශයකට කිසි ප්‍රතිචාරයක් පෙන්වන්නේ නැහැ. කොහොම හරි ආකාශ්ට මෙයා එකපාරටම ආයුධයක් දික් කරනවත් එක්කම ඒකෙන් ආකාශ් තිගැසිලා යද්දීම තමන්ගේ බොරුව අහුන බයෙන් එයා බැගෑපත් වෙලා කියනවා උනදේ ගැන එයා කාටවත් කියන්නේ නැහැ වගේම ඉක්මනින්ම එයා මෙහෙන් පිට වෙලා ලන්ඩන් යන්න තමයි ඉන්නේ කියලා. කොහොම වුණත් මේ එක්කම එයාට සිහිය නැති වෙන ගතියක් එනවා. මොකද සිමී දුන්න රස කැවිලි වලට එයා සිහි නැති වෙන දෙයක් දාලා තමයි දීලා තියෙන්නේ. මේ අතරේ සොෆී ආකාශ්ව හම්බ වෙන්න එද්දී අසල්වැසි ළමයා සොෆීටත් එයා ගත්ත වීඩියෝ එක පෙන්නන ගමන් ආකාශ ඇත්තටම අන්ධ කෙනෙක් නෙමෙයි කියලා කියනවත් එක්ක මේකෙන් ගොඩක් තරහ ගන්න සොෆී ඊළඟට ආකාශ්ගේ දොරට තට්ටු කරද්දී එතනදී ටවල් එකක් ඇඳගෙන සිමී තමයි මේ දොර අරින්නේ. මොකද එයාට සොෆීට අඟවන්න ඕනේ වෙනවා එයා සහ ආකාශ අතර සමීප සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේක දැකලා තවත් තරහ ගන්න සොෆී ආකාශ්ව ඇහැරවන්න උත්සාහ කළා. තවමත් හරියට ආකාශ්ට සිහිය ඇවිත් නැති නිසා එයා බිඳුන හදවතක් එක්ක අඬන ගමන් මේ ගෙදරින් පිට වෙලා යනවා. ඉතින් පැය කිහිපයක් ගත වෙලා ආකාශ් නැගිට්ටට පස්සේ එයාගේ ඇස්වල අමුත්තක් දැනෙනවත් එක්ක තමයි එයාට තේරුම් යන්නේ ඇත්තටම තමන්ගේ ඇස් දැන් පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සිමී ඇත්තටම යාව අන්ධ කරවලා තියෙනවා. එතකොට ආකාශ්ගේ කතාව කවුරුවත්ම විශ්වාස නොකරන නිසා. මේකෙන් පස්සේ කලබල වෙන ආකාශ් සොෆීට කෝල් කරත් එයා අන්තිමට ආකාශ්ට බැනලා එයාගේ නම්බර එකත් බ්ලොක් කරලා තමයි නවතින්නේ. අනිත් පැත්තෙන් සිමී සහ මනෝහර අතර පොඩි වාදයක් වෙනවා. මොකද මනෝහර සිමීගෙන් අහන්නේ ඇයි ආකාශ්ව ඉවරයක් කරේ නැත්තේ කියලා. ඉතින් පහුගිය දවස් කිහිපයේම දෙන්නෙක්ටම මේ වැඩේ තමන් කරපු නිසා සිමී උත්තර දෙන්නේ ඕනේ නම් මේ දේ මනෝහරටම ඉවර කරලා දාන්න කියලා. ඊළඟට මනෝහර ආකාශ්ගේ ගෙදරට ගිහින් එයාව ඉවර කරලා දාන්න හැදුවත් මේ වෙලාවේ ආකාශ්ට කොහොම හරි දඟලලා මෙතනින් පැනගන්න පුළුවන් වුණත් දැන් ඇත්තටම එයා අන්ධ වෙලා ඉන්න නිසා පාර දිගේ දුවගෙන යන එකත් එයාට ඒ තරම් ලේසි දෙයක් වෙන්නේ නැහැ. ආපහු උදේවෙද්දිය හැරෙන ආකාශ් දකින්නේ තමන් හොස්පිටල් එකක ඉන්නවා කියලා. එයාගේ ළඟ ඉන්න මේ ඩොක්ටර් එක්ක 3-wheel driver මුරලි සහ කලින් හම්බ වුණ ටිකට් විකුණන ශාකුත් ඉන්නවා කියලාත්. ඉතින් ආකාශ්වරෑ පාරේ ඉඳලා හම්බ වෙලා තියෙන නිසා මේ කට්ටිය එයාව හොස්පිටල් එකට ගෙනත් තියෙනවා වගේම දැන් ආකාශ්ට තමන්ගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න ඕන කියලා ඩොක්ටර්ට කියද්දී මේකට එකඟ වෙලා ඩොක්ටර් පරීක්ෂාවට ලෑස්ති වෙන්න කියලා එයාට කිව්වත් සෑහෙන වෙලාවක් ගිහිනුත් එයාව මේ වැඩේට නම් අරගෙන යන්නේ නැහැ. ඒ අතරේ එළිය ඩොක්ටර් මුරලි සහ ශාකු එක්ක එයාලට හම්බ වෙන සල්ලි ගැන කතා කරන ගමන් ඉද්දී අපිට පැහැදිලි වෙනවා මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ආකාශ්ට කාත් කවුරුත් නැති නිසාම එයාගේ අවයව ටික විකුණලා දාන්න. කොහොම වුණත් මේ කියපු දේවල් යන්තමින් වගේ ඇහුණ ආකාශ් ඊළඟට ගොඩක් කලබල වෙන්න ගත්තාත් මේ තුන්දෙනා බලෙන්ම ආකාශ්ව තද කරගෙන සිහි නැති කරවලා මේ වැඩේ කරන්න පටන් ගද්දී ආකාශ් අන්තිම මොහොතේ කලින් වෙලාවක දැකපු ශාකුගේ අතේ තියෙන ශිව දෙවියන්ගේ ටැටූ එකක් මතක් කරනවත් එක්ක ආකාශ්ගේ ඇස් පේන්නේ නැති නිසා ඒකෙන් ගොඩක් ෂොක් වුණ මේ තුන්දෙනා හිතන්නේ මේක දෙවියන්ගෙන් එයාලට ලැබුණ සංඥාවක් මේ වැඩේ නතර කරලා දාන්න කියලා. ටික වෙලාවකින් ආකාශ්ට ආපහු සිහියාවට පස්සේ ශාකු එයාලා කරන්න ගිය වැඩේ පාපොච්චාරණය කරන ගමන් අහනවා එයා ඇත්තටම අන්ධ කෙනෙක්ද කියලා. ඉතින් මේකට එකඟ වෙන ආකාශ් ඊළඟට එයාලට සල්ලි ගොඩක් හොයාගන්න ක්‍රමයක් යෝජනා කරනවා. ඒකෙන් පස්සේ තමන්ව නිදහස් කරන්න කියන ගමන් ඊළඟට එයා ප්‍රමෝට්ට සිමී කරපු දේ ගැන හැම දෙයක්ම මෙයාලට කියනවා වගේම සිමී ළඟ දැන් මිලියන ගාණක් සල්ලි තියෙන නිසා එයාව බ්ලැක්මේල් කරමු කියද්දී හැමෝම උද්‍යෝගයෙන් මේ අදහසට එකඟ වෙන්න ගන්නවා. ඊළඟ සීන් එකෙන් අපිට බලාගන්න පුළුවන් සිමී ගෙදර එද්දී ආකාශ් දානි එක්ක පියානෝ එක වාදනය කරන ගමන් ඉන්නවා කියලා. මේ වෙලාවේ සිමීත් ආකාශ්ගේ නිර්භීතකම ගැන ටිකක් බය වෙන්න ගන්නවා වගේම එයා උන දේ ගැන තෙලි කරයි කියලාත් වද වෙන නිසා ඊළඟට සිමී මනෝහරට කතා කරලා තැනකට එන්න කියනවා සහ එයාලා සැලසුම් කරන්නේ ආකාශ්ව එතනදීම ඉවරයක් කරලා දාන්න. ඊළඟට සිමී ආකාශ්වත් එක්කගෙන වාහනේ යන අතරේ ආකාශයාගෙන් මිලියනයක් ඉල්ලනවා තමන්ගේ ඇස්වලට ප්‍රතිකාර කරන්න ඕනේ නිසා සහ ඒක දුන්නොත් තමන් කටවහගෙන ඉන්නම් කියන ගමන්. ඊළඟට සිමී සතයක්වත් ආකාශ්ට තමන් දෙන්නේ නැහැ කියනවා වුණත් වෙන හැම දෙයක්ම ආකාශ්ගේ සැලැස්මට අනුව තමයි සිද්ධ වෙන්නේ. මොකද වැඩි වෙලා නොයා මෙයාලගේ වාහනේ යන පාර මුරලිගේ වාහනයෙන් බ්ලොක් කරලා තියෙනවා.
ඒත් එක්කම සිමීගේ අවධානය වෙනස් වෙලා තියෙද්දී ආකාශ ඉක්මනටම එයාගේ සිහිය නැති කරලා දානවා. පස්සේ මේ කණ්ඩායම සිමීව පැහැරගෙන මනෝහර්ගෙන් කප්පම් සල්ලි ඉල්ලන්න හිතන් එයාගේ ගෙදරට කතා කරාම ඊළඟට ෆෝන් එක ආන්සර් කරන මනෝහර්ගේ බිරිඳ රසිකට ආකාශ හැමදේම කියන ගමන් කියනවා එයාලට මිලියනයක් නොදුන්නොත් මේ දේවල් එලි කරලා මනෝහර්ගේ කීර්තිනාමය නැති කරලා දානවා කියලාත්. කොහොම වුණත් ඉක්මනින් තරහ යන ප්‍රශ්නයක් තියෙන රසිකා මනෝහර්ගේ ආයුධයෙන්ම එයාට තියන්න හදද්දී බාත්රූම් එකේ හැංගිලා ඉන්න මනෝහර්ට එන ෆෝන් කෝල් එකකින් පස්සේ තමයි එයා සංසුන් වෙන්න ගන්නේ. මේ කෝල් එකට අනුව පාලමක් ළඟ සිමීගේ සපත්තුයි කාර් එකයි හම්බ වෙලා තියෙනවා කියලා දැනගත්තම රසිකා ටිකක් සංසුන් වෙලා මේක විසඳන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතන්න ගන්නවා. මේ අතරේ පැහැරගත්ත සිමී මේ කණ්ඩායම කියන දේ අහන්නේ නැතුව ඉන්න හදන නිසා ඩොක්ටර් එයාගේ රුධිර පරීක්ෂාවක් කරලා බොරුවට එයාව බය කරනවා සිමී කියන දේ ඇහුවේ නැත්තම් එයාගේ වකුගඩු දෙකම විකුණන්න ගන්නවා කියලා. ඉතින් වැඩි වෙලා නොයා මනෝහර් සල්ලි බෑග් එකකුත් ලෑස්ති කරගෙන එන්න පිටත් වෙලා තියෙනවා කියලා දැනගත්තම ඊළඟ අදියරට කලින් ශාකුගේ කණ්ඩායම ආකාශට ද්‍රෝහි වෙලා එයාව පුටුවකට ගැට ගහනවා මොකද එයාලට ආකාශගේ සල්ලි පංගුවත් ගන්න ඕනේ වෙන නිසා. ඉතින් අන්තිමට දැන් සිමීටයි ආකාශටයි දෙන්නටම එකම කාමරේ හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙද්දී මේක දකින සිමී හයියෙන් hina වෙන්න ගන්නවා ආකාශ කියන්නේ කිසිම වැඩකට නැති කෙනෙක් කියන ගමන්. කොහොම වුණත් ආකාශයකට උත්තර දෙන්නේ සිමී තමයි දැන් බය වෙන්න ඕනේ කියලා මොකද මනෝහර්ටත් දැන් එයාව බරක් වෙලා තියෙන නිසා එයාට උනත් සිමීව නිශ්ශබ්ද කරවන්න තමයි දැන් ඕන වෙලා තියෙන්නේ කියන ගමන්. අනිත් පැත්තෙන් ඩොක්ටර් සිමීගේ රුධිර පරීක්ෂාවේ රිපෝට් එක බලනවත් එක්කම එයාගේ මූණ එළිය වෙලා ඉක්මනට මෙයා සිමීව හම්බ වෙන්න යන අතරේ මුරලි සල්ලි බෑග් එක ගන්න යද්දී එයාට මනෝහර් ආයුධයෙන් තියනවා වගේම ඊළඟට ශාකු කොහොම හරි මෙයාව ලිෆ්ට් එකේ හිර කරලා සල්ලි බෑග් එක අරගන්නවා. මේකෙන් පස්සේ මුරලිව බේරගන්න එයාව හොස්පිටල් එකට අරගෙන යන ශාකු අන්තිමට දැනටමත් එයා පරක්කු වැඩි කියලා තේරුම් ගන්නවා සහ මේ බෑග් එකේ තියෙන සල්ලිත් බොරු නෝට්ටු කියලාත් එයා දකිද්දී මුළු ලෝකයම කඩන් වැටුණා වගේ තමයි ශාකුට දැනෙන්නේ. මේ දේවල් වෙන අතරේ සිමි ටිකෙන් ටික එයාගේ ලණුව ලියාගෙන ආකාශව ඉවරයක් කරලා දාන්න උත්සාහ කළාත් හරිම වෙලාවෙ මෙතනට එන ඩොක්ටර් එක්ක එකතුන ආකාශට පුළුවන් වෙනවා ආයෙම වතාවක් සිමීගේ සිහිය නැති කරලා දාන්න. ඊළඟට ඒ දෙන්න සිමීව වාහනේ ඩිකියේ දාගෙන මුම්බායි යන්න පිටත් වෙන්න ගත්තට පස්සේ ඩොක්ටර් කියනවා සිමීට තියෙන PRH කියන ගොඩක් දුර්ලභ රුධිර වර්ගයක් කියලා ලොකු ධනවතෙක්ගේ දුවෙකුගේ ජීවිතේ බේරගන්න මේ වර්ගයේම අක්මාවක් ඕන වෙලා තියෙනවා කියලාත්. ඉතින් සිමීගේ අක්මාව විකුණගන්න ලැබුණොත් එයාලට මිලියන 50කටත් වැඩිය ගාණක් ලැබෙන්න පුළුවන් සහ मुंबई एयरपोर्ट पे प्राइवेट जेट हमारा इंतजार कर रहा है. ඒකෙන් ආකාශට ලේසියෙන්ම එයාගේ ඇසාය ලබා ගන්න පුළුවන් කියලා ඩොක්ටර් කියද්දී මේක කරන්න නම් එයාලට සිමීව ඉවරයක් කරන්න ඕන වෙන නිසා ආකාශ නම් මේ ගැන දෙගිඩියාවකින් තමයි ඉන්නේ. ඊළඟ සීන් එකෙන් අවුරුදු 2කට පස්සේ වෙන සිදුවීමක් අපිට බලා ගන්න ලැබෙනවා සහ සොෆී දැන් හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් අරගෙන යුරෝපයේ ටුවර් එකක් ඇවිල්ලා තියෙනවා වගේම අහම්බයකින් පබ් එකක් එළිය ආකාශගේ පෝස්ටර් එකක් තියෙනවා දැකලා අතීත මතකයන් ආයෙමත් එයාට එන්න ගන්නවා. ඉතින් මේ පබ් එක ඇතුලේ අවුරුදු ගානකට කලින් හීන දැකපු විදිහටම ආකාශ පියානෝව වාදනය කරනවා දැක්කට පස්සේ වාදනය ඉවර වුණාම එයාව හම්බ වෙන්න ගිය සොෆීට ආකාශ උන හැම දෙයක්ම කියනවා. මෙතනදී මතකයකින් අපිට බලාගන්න ලැබෙනවා ඇත්තටම මුම්බායි යන අතරේ සිමීගේ ඉරණම තීරණය කරපු ඩොක්ටර් කාරකෙන් බැහැලා සිමීට තව සිහිය නැති කරවන බෙහෙතක් දෙන්න ඩිකිය ආරෙද්දීම මේ ඩොක්ටර්ට පහර දෙන සිමී කාරකෙන් එළියට ඇවිත් ඊළඟට ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ආකාශට එළියට බහින්න කියලා කියනවා. ඉතින් නැස් පේන්නේ නැති නිසා ආකාශ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරුව මේ වාහනයෙන් බැහැලා ඉද්දී සිමී උත්සාහ කරන්නේ එයාව වාහනේ වද්දලා ඉවරයක් කරලා දාන්න. මේකෙන් පස්සේ සිමී ගොඩක් වේගයෙන් ආකාශ පැත්තට ඇවිත් හැප්පෙන්න තප්පර කිහිපයක් තියෙද්දීම අපිට ආයුධයකින් තියෙන ලොකු සද්දයක් ඇහෙන්න ගන්නවා වගේම ඒ තමයි අපි කතාවේ මුලින්ම දැකපු ගොවියෙක් හාවෙක්ට තියෙන සිද්ධිය. ඉතින් මේ වෙලාවේ ගොවියගේ ඉලක්කය වරදිනවත් එක්ක සද්දයට හාව සිමීගේ කාර් එක ඉස්සරහට පනිනවා වගේම මේකෙන් සිමීට වාහනය පාලනය කරගන්න බැරි වෙලා අන්තිමේට වාහනය පෙරලිලා විනාශ වෙලා යනවා. මේ සිද්ධියෙන් පස්සේ ආකාශ බස් එකෙන් මුම්බායි ඇවිත් එයාගේ යාළුවෙක්ගේ උදව්වෙන් ලන්ඩන් ආවට පස්සේ දිගටම මේ පබ් එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඊළඟට ආකාශ සොෆීට එයාගේ ෂෝ එකකට එන්න කියලා ආරාධනා කරා. සොෆී හෙට උදේම එයාගේ ෆ්ලයිට් එක තියෙනවා කියන ගමන් ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කරා මේ දෙන්න දිගටම කතා කරලා යාළුකමක් තියාගමු කියලා තීරණය කරනවා.
ඉතින් සොෆීට සමුදුන්නට පස්සේ අන්තිමට ඇස්පේන්නේ නැති ආකාශ් පාරේ යද්දී එයා පැත්තකින් තිබුණ කෑන් එකකට පාරක් ගහගෙන යනවා කියලා පෙන්නද්දී ඇත්තටම සිමීගේ අක්මාව ආකාශ් කෝටිපතියට විකුණුවද ඒකෙන් එයාගේ අන්ධභාවය නැති කර ගත්තද එහෙමත් නැත්තන් මේක අහම්බයක් විතරද කියලා අපිටම හිතාගන්න ඉඩ ඉතුරු කරන ගමන් තමයි මේ කතාව මේ විදිහට ඉවර වෙලා යන්නේ. ඉතින් මේ වගේම ගෙයක් කුලියට ගත්ත තරුණ කෙනෙක් දවස් කිහිපයකින් අවුරුදු 100ක කෙනෙක් වුණ විදිහ පෙන්නන අමුතුම විදිහ කතාවක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ රිවිව් එකෙන් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.